සුබම සුබ දවසක් වේවා සියලු දෙනාටම. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරන සහකාර තනතුරු සඳහා බඳවා ගැනීමේ දැන්වීම මේ වෙනට නිකුත් වෙලා තියෙනවා. අපි බලමු මොනවද ඕනේ සුදුසුකම් කියලා. කළමනාකාර සහකාර සරප් තුන්වෙනි ශ්‍රේණියට බඳවා ගැනීමේ තනතුරු සඳහා අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල භාෂාව එහෙම නැත්නම් දෙමළ භාෂාව ඉංග්‍රීසි භාෂාව එහෙම නැත්නම් ඉංග්‍රීසි සාහිත්‍ය ගණිතය යන විෂයන්ට සමාන සාමර්ථ සහිත විෂයන් 6ක් එක්වරකදී සමත් වීම සහ අපොස උසස් පෙළ විභාගයේදී එක්වරකදී ගණකාධිකරණය ඇතුළුව සියලු විෂයන් සමත් වීම වෙලා තියෙනුනේ සාමාන්‍ය පොදු පරීක්ෂණ පත්‍රය හැර පහත සුදුසුකම් සපුරා ඇති අය කෙරෙහි ප්‍රමුඛතාවයක් දක්වනු ලැබේ කියලා තියෙනවා. පිළිගත් ආයතනකින් ලබාගත් මාස 6කට නොඅඩු පිළිගත හැකි පරිගණක යෙදුම් පාඨමාලාවක් හදාරා තිබීම පරිගණක යෙදුම් පැකේජයේ භාවිතය පිළිබඳ වසර 2ක පළපුරුද්ද. ඊට අමතරව කියලා තියෙනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව උසස් අධ්‍යාපන ආයතන තීරණය කර ඇති පරිදි ආරක්ෂක තැන්පතුවක් තැන්පත් කරන්න ඕනි කියලා. මේ තනතුරේ වැටුප් ප්‍රමාණය කොහොමද කියලා බලමු. මේක මූලික වැටුප 49475යි. මීට අමතරව රාජ්‍ය විසින් අනුමත කරන අදර දීමනා ගෙවනවා. බඳවා ගැනීම ලිඛිත පරීක්ෂණයෙන් හා සම්මුඛ පරීක්ෂණයෙන් තමයි සිද්ධ වෙන්නේ. මේ තනතුරට ශ්‍රී ලාංකේය පුරවැසියෙක් වෙනුනේ මනා චරිතවත් පුද්ගලෙක් විය යුතුයි කියලා සටහනකින් යොදලා තියෙනවා. අපි බලමු ඊළඟ තනතුර මොකක්ද කියලා. ඊළඟ තනතුර තමයි කළමනාකාර සහකාර ගබඩා භාරකරු 3 වෙනි ශ්‍රේණිය. ඒකට මොනවද ඕනේ සුදුසුකම් කියලා බලමු යාළුවනේ. අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව, ඉංග්‍රීසි භාෂාව හෝ ඉංග්‍රීසි සාහිත්‍ය, ගණිතය යන විෂයන්ට සම්මාන සාමාර්ථ සහිත විෂයන් 6 එක්වරකදී සමත් වී තිබීම සහ අපොස උසස් පෙළ විභාගයේ එක්වරකදී සියලු විෂයන් සමත් වී තිබීම තියෙනුනේ. ඊට අමතරව පහත සඳහන් සුදුසුකම් සපුරා ඇති අයගේ ප්‍රමුඛතාවයක් දක්වනු ලබනවා කියලා තියෙනවා. පිළිගත් ආයතනයක ලබාගත් මාස 6කට නොඅඩු පිළිගත හැකි පරිගණක යෙදුම් පාඨමාලාවක් හදාරා තිබීම සහ පරිගණක යෙදුම් පැකේජ් භාවිතය පිළිබඳ වසර 2ක පළපුරුද්ද තියෙන්න ඕනි. අපි බලමු මේ තනතුරට ඕනි විශේෂ සුදුසුකම් මොනවද කියලා. ඉහත දක්වා තියෙන සුදුසුකම් වලට අමතරව ආයතන කරනවන් විසින් කළමනාකරන සහකාර ගබඩා භාරකරුට විශේෂ සුදුසුකම් සපුරා ගන්න ඕනි. ඒ තමයි ගබඩා පරිපාලනය පිළිබඳ වසරක පළපුරුද්ද හෝ අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී වාණිජ්‍ය විෂය සමත් වී තිබීම හෝ අපොස උසස් පෙළ විභාගයේදී ගණිකාධිකරණ විෂය සමත් වී තිබීම තියෙන්න ඕනේ. ඊට අමතරව සටහනකින් දාලා තියෙන මේ විශ්වවිද්‍යාල කොමිසම සභාව උසස් අධ්‍යාපන ආයතනයේ තීරණය කර ඇති පරිදි ආරක්ෂක තැන්පතුවක් තැන්පත් කරන්න ඕනි කියලා. මේ තනතුරේ වැටුප් ප්‍රමාණය 49475යි. මීට අමතරව රජය විසින් ගෙවන අනුමත කරන දීමනාවක් ගෙවනු ලබනවා කියනවා. මේ තනතුරත් බඳවා ගන්නේ ලිඛිත පරීක්ෂණයෙන් හා සම්මුඛ පරීක්ෂණයෙන් මගින් සටහනකින් යොදලා තියෙන ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනි මනා චරිතවත් පුද්ගලයෙක් වෙන්න ඕනි කියලා. මෙම විශ්වවිද්‍යාලයේ පරාපාඩු පවතින තනතුරු සඳහා සුදුසුකම් ඇති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාවේ විශ්වවිද්‍යාලය වල හා ඊට අනුබද්ධ උසස් අධ්‍යාපන ආයතන සේවය තහවුරු කරන ස්ථීර සේවකයන් බවතුන්ගෙන් පමණක් ආයතන පත්‍ර කැඳවනු ලැබේ කියලා තියෙනවා. සෑම ආයතන පත්‍රයක්ම මේ සමග ඇති ආදර්ශ ආයතන පත්‍රයට අනුව සකස් කොට එම විශ්වවිද්‍යාලයේ නම් අදාළ අංශ ප්‍රධානි පීඨාධිපති මගින්ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාවේ විශ්වවිද්‍යාලයක ආයතනයක අනුබද්ධ විශ්වවිද්‍යාලයක මණ්ඩපයක නම් එහි ලේකාධිකාරී අධ්‍යක්ෂක ආයතන ප්‍රධානියා මණ්ඩාධිපති මගින් 2025 වෙන දින හෝ ඉදිරියට ප්‍රථම ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් නියෝජ්‍ය ලේකාධිකාරී අනධ්‍යයන ආයතනාංශයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගංගොඩවිල නුගේගොඩ යන ලිපිනයට එවීමට පියවර ගන්න ඕනි. අවශ්‍ය විස්තර සඳහන් නොකිරීම, පැහැදිලි වීම, සුදුසුකම් සනාථ කිරීමේ අදාළ ලේඛනවල ඡායාපිටපත් අමුණා නොතිබීම සහ එදුම්පත් නියමිත දිනකට පසුව ලැබීම හෝ වෙනත් අවශ්‍යතාවයන් සපුරා නොතිබීම
මගින් අයිදුම් පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට හේතුවේ. කිසියම් අයිදුම් පත්‍රයක් ප්‍රතික්ෂේප කළ විට කුමන හේතුවක් නිසා හෝ යාලි සලකා නොලැබුයි.